තුන් දෙනෙක්. එක්කෙනෙක් තමයි කමන්ත, දෙවෙනි එක්කෙනා සුමිත්, තුන්වෙනි එක්කෙනා උපුල්. මේ තුන් දෙනා මේ පාරේ එනවා. ඇවිල්ලා මේ ඉඩම හොයාගෙන එනවා. ඒතකොට මේ ඉඩම තමයි අපිට ලැබුණේ ආරණ්‍යයක් විදියට ඉදි කරන්න ලැබිච්ච ඉඩම තමයි මේ ඉස්සරහා තියෙන්නේ. දන්නවනම් එයාලා ඒකට ආරණ්‍යයට පූජා කරන්න කැමති උනේ අපේ කරුණාතිලක මහත්තයා. ඒ මහත්මයා අද නැහැ. ජීවතුන් අතර නැති වුණත් ඒ නිර්ලෝභීභාවය අගයන්න ඕන. Tamanට තිබුණු ලොකු ඉඩම් ප්‍රමාණයක් තිබුණේ නැහැ. Tamanට තිබුණු ඉඩම් වලින් මෙතන අක්කර 4ක් තියෙනවා. අක්කර 2මාරක් මේ පරිත්‍යාග කරනවා මේ ආරණ්‍යයට. ඉතින් ලොකු දෙයක් එතුමා අපිට කරලා ගියේ. ඉතින් එතුමා දැන් නිමන්සුව ප්‍රාර්ථනා කරනවා. ඒක කියන්න තමයි මම මල්ලි ඉස්සෙල්ලාම කිව්වේ. ඒ වගේම මේ ආරණ්‍ය ඉදි කරන්න පොඩි හෝ දායකත්වයක් දුන්නා නම් ඒ දායකත්වයේ සියලු දෙනාටම බොහොම පිං. ඉතින් බෝධිපාකාරයේ වටේ ඉදි කරන්න හුඟක් කට්ටිය උදව් උපකාර කරා. ඉතින් මේක ඉස්සෙල්ලාම පටන් ගත්තේ අපේ එතුමත් අද නැහැ. ඉතින් මේ ළඟදී අන්තරා වුණා අපේ හිටිය ආරච්චි මහත්තයා. ඉස්සෙල්ලාම ආරන්නේ ප්‍රථම ආරන්නේ කුටිය ඉදි කරේ එතුමා තමයි. එතකොට අපේ ග්‍රාම සේවක මහත්තයා එයාගේ පුංචි ඒ කට්ටිය ඔක්කොම එකතු වෙලා සුමිත්, එතකොට අපේ පියතිලක මහත්තයා ඒ වගේ හුඟක් පිරිසක් හිටියා. ඒ කට්ටියත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. අපේ දැන් සම්බුද්ධයන් ස්වාමීන් අමතක කරන්න බෑ ඒ දේවල් පස්සේ. ඊට පස්සේ අපිට හම්බුණා මේ ආරණ්‍යේ බුදුමෙදුරු ඉදි කරන්න අපේ මාතරම්මා සෑහෙන මහන්සියක් දුන්නා. මේවැ ඇවිද්දා එතුමිය. ආර දුෂ්කරතාවයක් විඳගෙන බුදු කොටිය හැදුවා. එතුමියට බොහොම පිං. ඉතින් එතුමිය ගැනත් ගොඩාක් දේවල් කියන්න තියෙනවා. ඒ වගේම මේ අපේ චන්දන මහත්තයා අපිට හැම ගමනකදීම අපිට පාන් දුන්නේ එතුමා තමයි. උදේ ආහාර වේලේ ඔක්කොම එතුමා තමයි දුන්නේ. එතුමා තමයි උදේ ආහාර වේලේ අපේ දුන්නේ මට මතකයි. ඊට පස්සේ එතුමාට හිතුණා තවත් පින්කමක් කරන්න එතුමාගේ දෙමව්පියෝ වෙනුවෙන්. ඒ දේ ඉතාමත් ලස්සනට කරලා තියෙනවා. ඉතින් අපි ඒකත් තව ටිකකින් පෙන්නනවා. එතනට ගිහිල්ලාම අපි කතා කරමු. ඒක එතුමාගේ දෙමව්පියන්ට බොහොම පිං. ඒ වගේ වැඩ කටයුතු කරාට ඉතින් අපි નિયમિત ගමන අන්තිමට ළඟා වෙලා තියෙන්නේ. තව ටිකක් කතා කරමු නේ මල්ලියෝ. ඕකේ බුසර්ණයි. ජය